ආයුබෝවන් ළමයි. මම සාකච්ඡා කරන්න යන්නේ 2024 අවුරුද්දේ ඇවිල්ලා තියෙන පොළොවේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ B කොටසේ කෙටි රචනා ප්‍රශ්න තමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. ඔයාලට මම ප්‍රශ්න වලට යන්න කලින් මේක දීලා තියෙන ඉම්පෝර්ටන්ට් ඉන්ස්ට්‍රක්ෂන් එකක් කියන්නම්. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයෙන් සපයන්න කියලා මේගොල්ලෝ උපදෙස් දීලා තියෙනවා. ඒක හින්දා ඔයාලා වෙන අමතර කොළවල මේ පේපරේට උත්තර ලියන්න ඕනේ. මේ පේපරේ මේ තියෙන ප්‍රශ්න වලට යටින් දීලා තියෙන ස්පේස් එක යූස් කරලා ඔයාලගේ උත්තරේ මැනේජ් කරලා ලියන්න. පුළුවන් තරම් ස්ටෙප් ලියන්න. මොකද මේ රචනා ප්‍රශ්න වල ස්ටෙප්ස් වලට තමයි අපිට හම් වෙන්නේ. හරි, අපි එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. පළවෙනි ප්‍රශ්නේ මොකද තියෙන්නේ? ජනක තම මාසික වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම වැඩි වෙන මුදලට 6% ආදායම් බදු ලෙස ගෙවයි. එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් 6න් එකක් ඔහු ආහාර සඳහා වෙන් කරයි. ඉතිරි මුදලින් 5න් එකක් ඔහුගේ වෙනත් වියදම් සඳහා වෙන් කරයි. පළවෙනි ප්‍රශ්නේ මෙහෙම අහලා තියෙනවා. ජනකයට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතිරි වේ? හරි, ඒගොල්ලෝ අහලා තියන්නේ අපෙන් ජනකට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර වලට වෙන් කරාට පස්සේ ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතිරි වෙන්නේ? මොනවද කියලා තමයි මේගොල්ලෝ අහලා තියන්නේ. ඒක දේශීය වලට මේගොල්ලෝ කියලා තියෙනවා එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් 6න් එකක් ඔහු ආහාර සඳහා වෙන් කරා. 6න් එකක් ආහාර සඳහා වෙන් කරා නම් 6න් එකක් අඩු කරාම වලට එනවා ආහාර සඳහා වෙන් කරාට පස්සේ ඔහුට එම මුදලින් ඉතිරි වන භාගය කොච්චරයිද කියලා. එතකොට 6න් එකක් අඩු කරාම උත්තරේ විදියට එනවා 6න් 5ක්. හරි. දෙවෙනි ප්‍රශ්නේ මෙහිම අහලා තියෙනවා. ආහාර සඳහා වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරි වන්නේ ලැබුණු මුදලින් කවර භාගයක්ද? ආයෙත් මම ප්‍රශ්නේ කියන්නම්. ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරි වන්නේ ලැබුණු මුදලින් කවර භාගයක්ද? ඒ කියලා කියන්නේ ඒගොල්ලෝ ඒකෙන් අහන්නේ ආහාරයි වෙනත් වියදම් සඳහා ජනක මුදල් වෙන් කරාට පස්සේ ඉතිරි වෙන මුදල භාගයක් විදිහට තමයි ලියන්නේ. අපි එතකොට මෙතන හොයාගෙන ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා හොයාගන්න ඕනේ. ආහාර සඳහා වෙන් කළ මුදල් භාගයක් ආකාරයට දීලා තියෙන 6න් එක අපි හොයාගන්න ඕනේ වෙනත් වියදම් සඳහා කොච්චර මුදලක් ජනක වෙන් කරනවද කියලා. හරි, අපි බලමු වෙනත් වියදම් සඳහා කොච්චර මුදලක් වෙන් කරලා තියෙනවද කියලා. මෙතන ඒගොල්ලෝ දීලා තිනවා ඉතිරි මුදලෙන් 5න් 3ක් තමයි ඔහු වෙනත් වියදම් සඳහා වෙන් කරන්නේ. එහෙනම් අපි මොකද හොයාගමු වෙනත් වියදම් සඳහා කොච්චර මුදලක් වෙන් කරලා තියෙනවද කියලා. අපි මුලින්ම හොයාගන්න ඕනේ ආහාර සඳහා වෙන් කරාට පස්සේ ඉතුරු වෙන මුදලේ භාගය කොච්චරද කියලා. එතකොට අපිට 6න් එකක් අඩු කරාම අපි කලින් හොයාගත්ත 6න් 5ක් ඉතුරු වෙන කියලා. ඒ 6න් 5න් තමයි ඔහු ඉතිරි මුදලින් 5න් 3ක්. ඒ කියන්නේ 6න් 5න් 3ක් තමයි වෙනත් වියදම් සඳහා වෙන් කරන්නේ. දැන් අපිට මෙහෙම කියන්න පුළුවන් වෙනත් වියදම් සඳහා වෙන් කළ මුදල සමානයි 6න් 5න් 3ක්. මේ අල්නයින්ෙන් ගණිත ප්‍රකාශ වල හැමතිස්සෙම කියවෙන්නේ ගුණිතයක්. ඒකින්ද අපි කියන්න පුළුවන් 6න් 5 ගුණ කිරීම 5න් 3. එතකොට වෙනත් වියදම් සඳහා වෙන් කළ මුදල 6න් 3ක් විදිහට තමයි එන්නේ. අපිට මේක තවත් සුළු කරන්න පුළුවන්. ඒකින්ද අපි මේ වගේ භාග සංඛ්‍යාවල පුළුවන් උපරිම සුළු කරලා තමයි අන්තිම උත්තර තියන්න ඕනේ. ඒකින්ද අපිට මේක දෙකෙන් එකක් විදිහට තියන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා ඔහු ආහාර සඳහා 6න් එකක් වියදම් කරා. එතකොට වෙනත් වියදම් සඳහා 6න් 3ක් වියදම් කරා. එතකොට අපි ඉතිරි මුදල භාගයක් විදිහට ලියන්න ඕනේ. ඒක ලියන්නේ මේ 6න් 3 එකතු කරලා සම්පූර්ණ භාගය. ඒ කියන්නේ එකෙන් කියන්නේ 6න් ඒ එකතු කරලා එන භාග සංඛ්‍යාව අඩු කරන්න. අපි බලමු ඉතිරි මුදල කොහොමද භාගයක් විදිහට ලියන්නේ කියලා. 6න් අඩු කරන්න දෙන්නේ ආහාර සඳහා වෙන් කළ මුදල 6න් 1යි. එකට එකතු වෙන්න ඕනේ වෙනත් වියදම් සඳහා වෙන් කළ මුදල භාගයක් විදිහට අපි හොයාගත්තා 6න් 3යි කියලා. එතකොට 6න් එකට 6න් 3ක් එකතු වුණාම 6න් 4යි. 6න් 4ක් එකතු අඩු වුණාම 6න් 2යි කියලා උත්තරේ එනවා. ඒක අපිට සුළු කරාම කියන්න පුළුවන් අන්තිම උත්තරේ විදිහට 3න් 1යි කියලා. ඒකින්ද
අන්තිම උත්තරේ විදිහට මෙයාලා අහන්නේ ජනකට ඉතිරි වන්නේ ලැබූ මුදල් කවර භාගයක්ද? ඒකට අන්තිම උත්තරේ වෙන්නේ 3/1යි. නමුත් අන්තිම උත්තරේ 3/1යි වුණාට ඔයාලා මේ ලියලා තියෙන ස්ටෙප් හැම ගොඩක් ස්ටෙප්ස් වලට ලකුණු හම්බෙලා තමයි සමස්ත ලකුණු සංඛ්‍යාව මේ ගානට හම්බෙන්නේ. හරි අපි යමු වෙන එකක්. ඔහුට දැන් ඉතිරි වන මුදල රුපියල් 39600ක් නම් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත් ආහාර සඳහා වෙන් කළ මුදලත් වෙන වෙනම සොයන්න. හරි. මේගොල්ලෝ දීලා තියෙනවා දැන් ඔහුට ඉතිරි වෙලා තියෙන මුදල රුපියල් 39600යි නම් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත් ආහාර සඳහා ලැබුණු මුදලත් වෙන වෙනම සොයන්න. හරි. මේගොල්ලෝ දීලා තියෙනවා ඔහුට දැන් ඉතිරි වෙන මුදල 39600. අපි කලින් හොයාගත්තා ජනකට මේ ආහාරයෙන් සඳහා වෙන් කරාට පස්සේ වෙනත් වියදම් සඳහා වෙන් කරාට පස්සේ ඉතිරි වෙන මුදල 3/1ක් කියලා. ඒ කියන්නේ මේ 3/1 කියලා කියන්නේ එතකොට මේ දීලා තියෙන්නේ දැන් උට ඉතිරි වෙලා තියෙන මුදල 39600 කියලා කියනවා. ඒ 39600 තමයි මේ 3/1 විදිහට සලකන්නේ. එහෙනම් අපි සම්පූර්ණ ඔහු බදු ගෙවුවට පස්සේ ඔහුගේ අතට ලැබුණු සම්පූර්ණ මුදල සොයන්න නම් මේ දීලා තියෙන ගාන 3ෙන් ගුණ කරා නම් බදු ගෙවීමෙන් පසු ලැබුණු මුදල වලට හොයාගන්න පුළුවන්. ඒක හින්දා මේ 39600 වලට 3ෙන් ගුණ කරාම ඔයාලට එනවා උත්තරේ බදු ගෙවීමෙන් පසු ලැබුණු මුදල විදිහට 1,18,800යි. මේගොල්ලෝ ගානේ පිළිතුරක් විදිහට ඒක අහලා තියෙනවා. ඒක හින්දා ඔයාලට මේක ලියන්න පුළුවන්. බදු ගෙවීමෙන් පසු ලැබුණු මුදල 3 ගුණ කිරීම 39600 සමානයි 1,18,800 කියලා. හරි. ඊට පස්සේ අහන්නේ ආහාර සඳහා වෙන් කළ මුදල කීයද කියලා. ආහාර සඳහා වෙන් කළ මුදල මුළු මුදලින් කවර භාගයක්ද කියලා අපි හොයාගන්න ඕනේ නැහැ. මේ ඒගොල්ලෝ ගානෙම දීලා තියෙනවා ආහාර සඳහා වෙන් කළ මුදල ලැබුණු මුදලින් 6/1ක් කියලා. ඒකින්ද අපි දැන් ලැබුණු මුදල ගන්නවා. අපි හොයාගත්තා බදු ගෙවීමෙන් පසු ලැබුණු මුදල 1,18,800 කියලා. එහෙනම් ඒ 1,18,000න් 6/1ක් කියලා කියන්නේ ආහාර සඳහා වෙන් කළ මුදල. එහෙනම් 6න් ගුණ කිරීම 1,18,800 සමානයි 19,800යි කියලා ඔයාලට උත්තරය එනවා. ආහාර සඳහා වෙන් කළ මුදල 19,800 කියලා ඔයාලට උත්තරේ කියන්න පුළුවන්. හරි. එතකොට අපි බදු ගෙවීමෙන් පසු ලැබුණු මුදලත් හොයලා ඉවරයි. දැන් ආහාර සඳහා වෙන් කළ මුදලත් හොයලා ඉවරයි. එතකොට ඔයාලට ඒ ගානට හම් වෙන සමකරපු ගාන ලබා ගන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ ගාන මොකක්ද අහලා තියෙන්නේ කියලා. හතරවෙනි කොටසේ ප්‍රශ්නය අහලා තියෙනවා බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද? හරි. මෙතන පොඩි තර්කයක් ඔයාලට කරන්න තියෙන්නේ. ඒ තර්කය කරා නම් ඔයාලට ලේසියෙන් මේ උත්තරේ ගන්න පුළුවන්. අපි බලමු මොකක්ද කියලා. බදු ගෙවුවට පස්සේ සමා වෙන්න බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද කියලා තමයි අහලා තියෙන්නේ. ඔයාලට මෙතන ඒගොල්ලෝ කියලා තියෙනවා ලක්ෂයකට වඩා වැඩි වූ විට එම මුදලට 106ක් ලෙස ආදායම් බදු ලෙස ගෙවයි කියලා තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ. ඔයාලට එතකොට ඔයාලට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් 106ක් ආදායම් බදු ගෙවුවට පස්සේ එයාට ලැබෙන එයාගේ අතට ලැබෙන මුදල විදිහට අපි ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 194ක් තමයි එයාගේ අතට ලැබෙන්නේ. එහෙනම් අපි 94ක් මුදලක් අපිට හොයාගන්න පුළුවන්. මොකද අපි කලින් හොයාගත්තා එයාට බදු ගෙවුවට පස්සේ ලැබෙන අතට ලැබෙන සම්පූර්ණ මුදල අපි දැන් කලින් මේ 3 වෙනි කොටසේදී හොයාගත්තා. අපි දන්නවා බදු වලට ලක්ෂයකට වඩා වැඩි වුණොත් තමයි අයිති වෙන්නේ මේ මුදල. මේකේ ගානේ දීලා තියෙනවා ලක්ෂයකට වඩා වැඩි වුණොත් විතරයි බදු වලට අයිති වෙන්නේ කියලා. ඒකින්ද ලක්ෂය අයිති වෙන්නේ නැහැ බදු වලට. බදු ගෙවුවට පස්සේ ඔහුට 1,18,000ක මුදලක් අතට හම්බුණා.
හැබැයි ලක්ෂයක් ඒ බදුවලින් නිදහස්, බදුවලට අයිති වෙන්නේ නෑ. ඒක හින්දා ඔයාලට බදුවලට බදුවලට බදු ගෙව්වට පස්සේ ඉතුරු වෙන මුදල හොයාගන්න ඕන නම් මේ බදු ගෙවීමෙන් පසු ලැබුණු සමස්ත මුදලෙන් මේ ලක්ෂය අඩු කරාම ඔයාට මේ 94ක ප්‍රතිශතයක තියෙන මුදල හොයන්න ලේසියෙන් පුළුවන්. එතකොට 94ක නිරූපණය කරන මුදල හොයාගන්න ඔයාලට 1,18,800න් ලක්ෂය අඩු කරා නම් ඔයාලට එන උත්තරේ 18,800 කියලා. එතකොට බදු ගෙව්වට පස්සේ ඔහුට ලැබෙන මුදල තමයි මේ 1,18,800 කියලා කියන්නේ. කියන්නේ බදු මුදල කියන්නේ 104 නිරූපණය කොටස අඩු වෙනවා මේකෙන්. ඒ මුදල අඩු වුණාම තමයි මේ 1,18,800 හැදෙන්නේ. මොකද බදු මුදලත් එක්ක එකතු වුණා නම් මේ 1,18,800ට වැඩි තව මුදලක් එකතු වෙනවා. මොකද මේ එකතු වෙච්ච මුදලින් 106ක බදු මුදලත් අඩු වුණාට පස්සේ තමයි මේ ඔහුගේ අතර ලැබුණු මුදල විදියට මේ 1,18,000 එන්නේ. නමුත් අපිට දැන් හොයාගන්න ඕනේ, අපි දන්නවා මේ මෙතන 1,18,800 නිරූපණය කරලා තියෙන්නේ 104 ගියාට පස්සේ. ඒ කියන්නේ මේ 100ට 6 ගියාට පස්සේ 194ක තියෙන ගණන් නිරූපණය කරලා තියෙන්නේ. ඒකින් ඔයාලට මෙතනින් 1,18,800න් ලක්ෂය අඩු කරනවා. ඔහු බදු ගෙව්වට පස්සේ ඔහුගේ ලක්ෂය උදර අයිති වෙන්නේ නැහැ බදු වලට. මොකද ලක්ෂයට වැඩි වෙනාට පස්සේ තමයි බදු මුදල් එකතු වෙන්නේ. ඒකට 194ක නිරූපණය වෙන මුදල වලට එනවා 18,800යි කියන. හැබැයි මේ ගාණේ අහලා තියෙන්නේ වැටුප කීයද කියලා. එතකොට වලට 194කින් තමයි මේ 18,800 නිරූපණය වෙන්නේ. එහෙනම් ඔයාලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් බදු මුදල බදු මුදල් වලට බදු මුදල් ගෙවීමට බදු මුදල් දැන් අපි දැන් මේක ගාණ කියලා තියෙන්නේ ලක්ෂයට වඩා වැඩි වුණාට පස්සේ ඒ ඉතිරි වෙන මුදලට තමයි 100ට 6ක බදු මුදලක් එකතු වෙන්නේ කියලා. අපි දැන් මේක දන්නවා 94කින් නිරූපණය කරන මුදල තමයි මේ 18,800 විදිහට අපි හොයාගන්නේ. එහෙනම් අපි ඔහුගෙන් 100ක මුදලම නිරූපණය වෙන ප්‍රතිශතය හොයාගත්තා නම් ඒ බදු මුදල් වලට බදු මුදල් අය කර ගැනීමට ඒ අදාළ මුදල අපිට හොයාගන්න පුළුවන්. 106ක බදු මුදලක් අය කරගන්නේ රජය විසින් මේ ලක්ෂයට වඩා වැඩි වුණාට පස්සේ තමයි අපි දැන් හොයාගන්න ඕනේ ලක්ෂයට වඩා කොච්චර වැඩිපුර ආදායමක් ජනක උපයලා තියෙනවද කියලා. මේ බදු මුදල් අය කර ගැනීම 10%ක බදු සමාන බදු මුදලට 106ක බදු මුදලකට යටතට ගෙනෙන්න කොච්චර මුදලක් එකට එකතු වෙන්න ඕනද කියලා අපි හොයාගන්න පුළුවන්. 100ක මුදල තමයි මේ විදිහට අපි හොයාගන්නේ. 94ක මුදලකින් නිරූපණය වෙන 1,18,800යි. එහෙනම් 100කින් 100ක කොටස් ගන්න කොච්චර මුදලක් තියෙද කියලා හොයන්න නම් එයා 100 බෙදීම 94 ගුණ කරන්න ඕනේ 18,800. එතකොට වලට 100ක මුදල විදියට එනවා රුපියල් 20,000ක්. ඒ කියන්නේ ලක්ෂයට වඩා තව කොච්චර මුදලක් ජනක උපයලා තියෙනවද කියලා තමයි හොයාගත්තේ. ලක්ෂයට වැඩිය තව 20,000ක අමතර මුදලක් උපයලා තියෙනවා. ඒ 20,000ක අමතර මුදලෙන් තමයි 106ක බදු මුදලක් ගෙවන්නේ. ඒකින්ද බදු ගෙවීමට පෙර වැටුප විදිහට අපිට ලියන්න පුළුවන් ලක්ෂයක මුදලත් ඊට වැඩිය අපි දැන් ජන කොච්චර මුදලක් උපයලා තියෙන විදිහට හොයාගත්ත 20,000යි ලක්ෂයට 20,000ක වුණාම 1,20,000ක් විදිහට බදු ගෙවීමට පෙර ජනකගේ වැටුප 1,20,000යි කියලා වලට මෙතන අවසන් උත්තරේ ලියන්න පුළුවන්. මේක පොඩි අර මාරු කොටසකට තියෙන්නේ මෙතන
194ක මුදල නිරූපණය කරන්න මොකක්ද කියලා හරියට ඔළුවට දාගත්තා වාට මේ ගාන හදන එක ලේසි. හරි අපි යමු ඊළඟ ගානට. පස්වෙනි ගානේ මෙහෙම අල්පිනවා. යම් අවස්ථාවකදී බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වේ. නම් සහ ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් නොවී පවතිනවා. දැන් ඔහු ආහාර සඳහා වියදම් කළ මුදල වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද? මේකේ ගානේ ලොකුවට ඇහුවට ඇත්තටම අහන්නේ ඒගොල්ලෝ කියලා තියෙන්නේ බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දාන්න කියලා. ඒකින්ද දැන් 100ට 6 කතාව නෑ බදු අය කර ගැනීමක් සිදු වෙන්නේ නෑ ඌට. ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ආදායම් බදු කිසිවක් ගන්න ඕනේ නෑ 100 කතාවක් අයින්නවා. ඔහුගේ ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල නොවෙනස් පවතී. ඒ කියන්නේ ආහාර සඳහා බදු වෙනස් වෙන්නේ නැතත් ආහාර සඳහා වියදම් කළ මුදල ඒ ගණන් තියෙනවා. ඒ කියන්නේ අපි කලින් හොයාගත්ත ආහාර සඳහා වියදම් කළ මුදලේ විදිහටම තියෙනවා. අපි ආහාර සඳහා වියදම් කරපු මුදල විදිහට 19 කියලා හොයාගත්තා. දැන් ඔහුගේ ආහාර සඳහා වියදම් කළ මුදල මුළු වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද කියලා අහන්නේ. ඔයාලට මේකේ ගාන ලොකුට කියලා දුන්න ලොකු දෙයක් මේ කියලා තිබ්බට කියන්නේ පොඩි දෙයයි. මෙයාලා ආහාර සඳහා වියදම් කළ මුදල මුළු වැටුපෙන් කොච්චර ප්‍රතිශතයක් කියලා තමයි අහන්නේ. ඒකින්ද ආහාර සඳහා වියදම් කළ මුදල සම්පූර්ණ වැටුපෙන් විදලා ඒක 100% ගොඩ ගන්නවා නම් ඔයාලට ප්‍රතිශතය ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මුලින්ම ආහාර සඳහා වියදම් කළ මුදල අපි හොයාගත්තා 19,800 කියලා. 19,800 අපි මුළු මුදල 4 වෙනි කොටස හොයාගත්තා 1,20,000 කියලා. ඔයාලට එහෙනම් කරන්න තියෙන්නේ 19,800 1,20,000 බෙදලා 1% බව පරිවර්තනය කරන්න 100% ගුණ කරා නම් ඔයාලට වන අන්තිම උත්තරේ විදිහට 16.5 කියලා මේක ප්‍රතිශතයකින් ඔයාලට ප්‍රතිශත ලකුණ දාන්න පුළුවන්. අන්තිම උත්තරේ විදිහට එතකොට 16.5 විදිහට තමයි ඉන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම පළවෙනි ගානට ඔයාලට හම්බෙන ලකුණු ඔක්කොම ලබා ගන්න පුළුවන් මේ පියවරවල හැම එකක්ම ලිව්වොත්. මොකද මේක රචනා ප්‍රශ්න වල වැදගත්ම කාරණේ තමයි පියවරවල තමයි ලකුණු හම්බෙන්නේ. ඒකින්ද ඔයාලා තියෙන පුළුවන් තරම් මේ තියෙන ස්පේස් එක මැනේජ් කරලා පුළුවන් උපරිම ස්ටෙප්ස් ගන්නක් ලියලා අන්තිම උත්තරයට යන්න කියලා මම ඔයාලට කියනවා. මොකද පියවරවලට හම්බෙන ලකුණු එකතු වෙලා තමයි සමස්ත ගානට ලැබෙන ලකුණු තීරණය වෙන්නේ. හරි අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. හරි දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ප්‍රස්තාර දැනුම පුහුණුවෙන් වලට අහලා තියෙන්නේ. බලමු අපි මොකක්ද මේ දීලා ප්‍රස්තාර. හරි දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ වලට මෙහෙම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා. සමන් තම නිවසේ සිට ඔහුගේ මිතුරෙකුගේ නිවසට ඒකාකාර වේගයකින් මිනිත්තු 30කදී ගමන් කරයි. ඔහු මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් නැවතී සිට එම මාර්ගයේම මිනිත්තු 45කදී ඒකාකාර වේගයකින් තම නිවසට ආපහු ගමන් කරයි. ඒගොල්ලෝ පළවෙනි ප්‍රශ්න විදිහට අහලා තියෙනවා මෙම තොරතුරු නිරූපණය කිරීමට අඳින ලද අසම්පූර්ණ දුලකාර ප්‍රස්තාරයක් මෙහි දැක්වේ. ඒ තොරතුරු අනුව මෙම ප්‍රස්තාරය සම්පූර්ණ කරනවා. හරි. ඔයාලා දැන් ගානේ කියලා තියෙනවා විස්තරේ මේකේ ඒගොල්ලෝ දීලා තියෙනවා මේ දුරකාරී ප්‍රස්තාරය තමයි මේ ඇඳලා තියෙන්නේ. අපිට ඒක බලුවම පේනවා x අක්ෂයට කාලය අරන් තියෙනවා පැය වලින්, y අක්ෂයට දුර අරන් තියෙනවා කිලෝමීටර වලින්. එතකොට මේ ප්‍රස්තාරය දුර වලින් තියෙනවා දුරකාර ප්‍රස්තාරයක් තමයි මේ විදිහට අඳින්නේ. මේගොල්ලෝ මුල් කොටස ප්‍රස්තාරය ඇඳලා දීලා තියෙනවා සමන් ඇඳලා දීලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ විස්තරයක් දීලා තියෙනවා සමන් තමයි සිට ඔහුගේ මිතුරගේ නිවසට ඒකාකාර වේගයකින් මිනිත්තු 30කදී ගමන් කරයි කියලා පළමු කොටස දීලා තියෙනවා. හරි ඒගොල්ලෝ ලකුණු කරලා ඒක තියෙනවා මේක. එතකොට අපිට මේකේ දීලා තියෙන ප්‍රස්තාරයේ දත්ත තුනෙන් අපිට මිතුරාගේ කොච්චර දුරක් තියෙනවද කියලා මිතුරාගේ නිවසට අපිට හොයාගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දීලා තියෙනවා මිනිත්තු 30කදී තමයි මේ යාළුවගේ ගෙදරට සමන් යන්නේ කියලා. එතකොට අපිට මේ මිනිත්තු 30කදී වලට පේනවා කිලෝමීටර් 15ක දුරක් තමයි යන්නේ.
එතකොට මේ සමන්ගේ ගෙදර ඉඳලා මිතුරාගේ නිවසට මේ කිලෝමීටර් 15ක දුරක් තමයි තියෙන්නේ. ඊට පස්සේ කියලා කියනවා ඔහු මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් නැවතී ඉන්නවා. හරි ඒකත් අපිට මේ ප්‍රස්තාරය ගොල්ලෝ ලකුණු කරලා දිනවා. කිසිදු දුරේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. කාලය පැය භාගයක් යනවා. නමුත් දුරේ කිසිදු විචරණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිශ්චලතාවය තමයි නිරූපණය කරලා තියෙන්නේ. නිවසේ මිතුරාගේ මිනිත්තු 30ක් නැවතී ඉඳලා දෙනවා කියලා මේ ගානෙත් කියලා තියෙනවා. එතකොට ප්‍රස්තාරයේත් ඒක හරියටම ඒගොල්ලෝ මාක් කරලා දීලා තියෙනවා. ඊට පස්සේ තමයි ඊට පස්සේ තියෙන තොරතුරු වලට අදාළව ඒගොල්ලෝ දීලා තියෙන දත්ත වලට අදාළව අපේ ප්‍රස්තාරය අපිට කන්ටිනියු කරන්න කියලා කියනවා ඒගොල්ලෝ. අපි බලමු මොනවද ඉස්සරහ ඒගොල්ලෝ අපිට දීලා තියෙන දත්ත කියලා. ප්‍රස්තාරය අපි ඉදිරියට අඳින්න. මිනිස්සු 30ක් නැවතී ඉඳලා එම මාර්ගයේම මිනිත්තු 45කදී ඒකාකාර වේගයෙන් තම නිවසට ආපසු ගමන් කරනවා. මිනිස්සු 45කදී තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ ආපසු නිවසට සමන් වෙනවා කියලා. හරි. ඔයාලට මේකේ මම ලකුණු කරලා තියෙනවා මෙතන පේනවා ඇති. මේක දුරකාල ප්‍රස්ථාරයක් හින්දා කවදාවත් දුරට නිශ්චිත දිශාවක් නැහැ. ඒකින් හින්දා අපි ප්‍රස්ථාරය ඉදිරියට අඳිනවා මිසක් ආපස්සට හැරෙන්නේ නැහැ. මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයක් වුණා නම් අනිවාර්යයෙන්ම දිශාව නිරූපණය කරන්න ඕනේ. ඒකින් හින්දා ආපහු සමාන ගෙදරෙන හින්දා ප්‍රස්ථාර විස්ථාපනය අපි එක් දිශාවකට ධන විදියට ගත්තා අනිත් දිශාවකට ඍණ විදියට ගන්න ඕනේ. එහෙනම් මේ බෑවුම පල්ලෙහාට වෙන විදිහට තමයි අනතර රේඛාව මෙන්න මේක දෙන්න ඕනේ. මම අමතර කාරණයක් මේ කියන්නේ මොනට අවශ්‍ය නැහැ. මට අමතර දැනුමට වලට ලබන අවුරුද්දේ වලට මේ ගාන වෙනස් විදිහකට එන්න පුළුවන්. මොකද විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා අහන්න පුළුවන් මේ කොහොමද මේ ප්‍රස්ථාරය යන්නේ කියලා. ඉතින් මම කිව්වේ හැබැයි දැන් අපි මෙතන කියලා තියෙනවා මිනිත්තු 45කදී ඒකාකාර වේගයකින් තම නිවසට ආපසු ගමන් කරයි කියලා. ඒක හින්දා කාලාක්ෂේපය අපි බලන්න ඕන මිනිත්තු මේ පැය මෙතන තමයි ලකුණු කරලා තියෙන්නේ. පැය කොටස් 4කට බෙදලා තියෙනවා. අපි දන්නවා පැයකට විනාඩි 60ක් තියෙයි කියලා. විනාඩි 45ක් විතර කියලා කියන්නේ 4න් 3 පැයකින් 4න් 3ක් තමයි. එහෙනම් මේ පැයක් අතර කොටු 4ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක කොටුවකින් මිනිත්තු 15ක් තමයි නිරූපණය කරන්නේ. එහෙනම් අපි මිනිත්තු 45ක් නිරූපණය කරන්න කොටු 3ක් මාක් කරගන්න ඇති. ඒ කියන්නේ මෙන්න මේ අක්ෂය x අක්ෂයෙන් අපි නිරූපණය කරන්න ඛණ්ඩාංකයේ මාක් කරගන්න පුළුවන්. x අක්ෂයෙන් මෙන්න මේ පෙන්වන රේඛාව දිගේ x අක්ෂයේ ඛණ්ඩාංකය ලකුණු කරගෙන ඉන්න පුළුවන්. ඛණ්ඩාංකය ලකුණු කරන x අක්ෂය දිගේ මේ පොයින්ට් එක ගන්නවා. එතකොට මේගොල්ලෝ කෙලින්ම කියලා නෑ කොච්චර දුරක් යනවද කියන. හැබැයි අපිට මේ දීලා දෙන දත්ත තුනෙන් ගන්න පුළුවන්. එම මාර්ගයෙන්ම ආපසු මිනිත්තු 45කදී ඒකාවරයේ වේගයකින් නිවසටම ආවෝ වෙනවද? සමන් ගියපු දුර ආවෝ වෙන්න ඕනේ. ඒ හින්දා සමන් ගෙදර ඉඳලා නිවසට තිබ්බ දුරත් එකයි සමන්ගේ නිවසින් ඉඳලා යාළුවගේ නිවසට තිබ්බ දුරත් එකයි සමන්ගේ යාළුවගේ නිවසින් ඉඳලා සමන්ගේ නිවසට තිබ්බ දුරත් එකයි. ඒක හින්දා අපි කිලෝමීටර් මේකවල 15ක් තමයි කියලා දීලා තියෙන්නේ මේ ප්‍රස්ථාරේ. එහෙනම් අපි තවත් ඉස්සරහට තවත් කිලෝමීටර් 15ක් ලකුණු කරා නම් හරි. ඒ කියන්නේ 15ට 15 දුරට නම් 30යි. කිලෝමීටර් 30ක මේ y අක්ෂයේ කිලෝමීටර් 30ක තියෙන පොයින්ට් එකෙන් තමයි අපි අරන් ඉන්නේ. ඛණ්ඩාංකය ලකුණු කරන්නේ. එතකොට හරි. මෙන්න මෙතන තමයි හරිම ඛණ්ඩාංකය ඉන්නේ. මේ පැත්තෙන් කියන්නේ මොනවා? මේ පැත්තෙන් කාලාක්ෂයෙන් මේ ආකාරයෙන් මෙතන පොයින්ට් එක ගෙනා. ඒක ඛණ්ඩාංකය මෙන්න මෙතන ලකුණු කරලා මෙතන ඉඳලා මෙතෙන්ට වලට ඒ ඛණ්ඩාංක දෙකව කරලා ආනත රේඛාව යන්දම ඒගොල්ලෝ දීලා තියෙන தත්ත්වෙත් එක්ක ප්‍රස්ථාරේ සම්පූර්ණ වෙනවා. හරි. අපි යමු දැන් දෙවෙනි කොටස මොනවද හරිද කියලා බලමු.
සමන් තම නිවසට ආපසු ගමන් කරන වේගය පැයට කිලෝමීටර් වලින් සොයන්න. හරි. සමන් ආය නිවසට එන වේගය පැයට කිලෝමීටර් අහන්න දිනවා. ඔයාලා දන්න වේගය හොයන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය. සමීකරණය ලිව්වා. සමන් ආය ගෙදරට එන්නේ ගියපු දුරමනේ. ඒකින්ද කිලෝමීටර් 15 දාගන්න ඕනේ. ඒකකත් එක්කම ඔයාලා ආදේශ කරන්න. මෙතන පැයට කිලෝමීටර් වලින් හොයන්න කියලා තියෙන්නේ. ඒකින්ද කිලෝමීටර් වලින් මේක උදේක අපිට මිනිත්තු 45 අපි පරිවර්තනය කරගන්න ඕනේ පැයවලට. මිනිත්තු 45 60 බෙදුවම ඒක පැයවලට ගන්නට වෙනවා. එතකොට උත්තරේ 15 බෙදීම 45 බෙදීම 60 කියලා කියන 4ෙන් 3. ඒතර 4ෙන් 3 53 බෙදීම 4ෙන් 3 තමයි උත්තරේ එන්නේ. එතකොට මේක සුළු කරාම මට එන උත්තරේ පැයට කිලෝමීටර් 20යි කියලා. මතක වෙන්නේ ගන්න. ඒක ගෝල්ට වලට ලකුණ හම්බෙනවා. හරි. අපි ඒකේ B කොටසට යන්න පදහලා දෙන්න කියලා බලන්න. ඒකේ B කොටස මෙහෙම ගිහින්. අඩ රූප සම්බන්ධ දීලා තියෙනවා. මෙම රූපය විස්කම්භයේ සෙන්ටිමීටර් 28ක් වූද AEB අර්ධ වෘත්තාකාර කොටසකින්ද BCE දිග සෙන්ටිමීටර් 77ක් වූ ABCD සුජුකෝණාකාර කොටසකින්ද සමන්විත වේ. පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා දිනවා මෙම සංයුක්ත රූපයේ පරිමිතිය හොයන්න. හරි. ඉතින් මේක දීලා දෙන්නේ අර්ධ වෘත්තාකාර කොටසකුයි සුජුකෝණාකාර කොටසකුයි එකතු වෙලා ඇදිච්ච සංයුක්ත රූපයක් තමයි කියලා කියන්නේ. අපේ මේ රූපේ පරිමිතිය තමයි මේක අහලා තියෙන්නේ. මෙතන තුල තියලා තියෙනවා විස්කම්භයේ සෙන්ටිමීටර් 28යි කියලා. ඒ කියන්නේ මෙතන AB දිග සෙන්ටිමීටර් 28ක් වෙන්න ඕනේ. AB දිග සෙන්ටිමීටර් 28 යනවා. අර මෙතන වෙනවා BCC දිග AB දිගට සමානයි. එකතු වුණොත් 28යි කියලා මාක් කරගන්න පුළුවන්. එතකොට අපි දැන් DCC දිගත් හොයාගෙන ඉවරයි. මෙතන CD දිග CB දිග සෙන්ටිමීටර් 77යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ සුජුකෝණාශ්‍රයක් නිසා CB දිග AD දිගට සමාන වෙන්න ඕන. මෙතන සෙන්ටිමීටර් 77යි කියලා ඔයාලට මාක් කරගන්න පුළුවන්. එතකොට අපි BCB දිග ගන්නවා, BC දිග ගන්නවා, CD දිග ගන්නවා, DA දිග ගන්නවා. මෙතන එතකොට හොයා ගන්න ඕනේ AD AE BE අර්ධ වෘත්තාකාරයේ කොටසේ මේ අර්ධ වෘත්තයේ පරිධිය තමයි ඔයාලා හොයා ගන්න ඕනේ. එතකොට ඔයාලා අර්ධ වෘත්තයේ පරිධිය හොයන්න දන්නවා. මෙතන මම සමීකරණ දෙකකින් හොයන්න මේ අර්ධ වෘත්තයේ පරිධිය හොයන්න පුළුවන්. එතකොට 2πr තමයි වෘත්තයක පරිධිය හොයන සූත්‍රය. එතකොට වෘත්තයක පරිධිය හොයලා ඒක දෙකෙන් බෙදුවනම් අර්ධ වෘත්තයේ පරිධිය එනවා. ඒකෙන් 2πr බෙදීම දෙක කියන සමීකරණ ගන්නත් පුළුවන්. නැත්නම් මෙතන විස්කම්භයේ තියෙන හිඳ කෙලින්ම πd කියන සමීකරණ වෘත්තයක පරිධිය එනවා. πd කියන සමීකරණයේ වෘත්තයක පරිධිය එනවා. එක දෙකෙන් බෙදුවම අර්ධ වෘත්තයක පරිධිය එන්න ඕනේ. ඒකෙන් අපිට මම කෙලින්ම උදන්ට ආදේශ කරනවා πd බෙදීම දෙක කියලා. එතකොට අර්ධ වෘත්තයේ පරිධිය එන නිසා මේකට ඔයාලට පරිමිතිය හොයනකොට ඔයාලට කියන්න පුළුවන් සෙන්ටිමීටර් 77 එකතු කිරීම, සෙන්ටිමීටර් 77 එකතු කිරීම, සෙන්ටිමීටර් 28 එකතු කිරීම 5D බෙදීම දෙක කියලා ලියන්න පුළුවන්. එතකොට මේ ඔයාලට 77යි 28යි තුනම එකතු වුණාම 282ක් වෙනවා. එතකොට 5 22 බෙදීම 7 ආදේශ කරන්න පුළුවන්. D වලට මෙතන දීලා දෙනවා වෘත්තයේ විස්කම්භය සෙන්ටිමීටර් 28යි කියලා. කෙලින්ම එතකොට D වෙනුවට 28 ආදේශ කරනවා. අපි අර්ධ වෘත්තයක වෙනින් ඉඳලා ඒක දෙකෙන් බෙදින්න ඕනේ පරිධිය. දෙකෙන් බෙදුවාට පස්සේ එතකොට 28 ගුණ කිරීම 2 ගුණ කිරීම 7 ගුණ බෙදීම 7 ගුණ කිරීම දෙක මේ ගන්න සුළු කරාම 44යි කියලා එනවා. එතකොට 182කට 44ක් බෙදුනොත් අන්තිම උත්තරය විතර සංයුක්ත රූපයේ පරිමිතිය 226 කියලා වට එනවා. ඊළඟට අපි දෙවෙනි කොටසේ එක අහලා තියෙනවා සුජුකෝණාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයෙන් කී ගුණයක්ද කියලා අහනවා.
මේගොල්ලෝ අහලා තියෙන්නේ සුජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලය කී ගුණයක්ද කියනවා නම් වාල් කරන්නේ සුජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය හොයලා ඒක අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලෙන් බෙදුවා නම් කී ගුණයක්ද කියලා උත්තරේ එනවා. එතකොට සුජුකෝණාශ්‍රාකාර වර්ගඵලය හොයන්න දිග ගුණ කිරීම බලයල එතකොට අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්නේ වෘත්තයක වර්ගඵලය හොයන විදිහටම හොයලා එක දෙකෙන් බෙදුවා නම් ඔයාලට අර්ධවෘත්ත වර්ගඵල එනවා. පයි r වර්ග බෙදීම එක තමයි උත්තරේ. සාමාන්‍යයෙන් වෘත්තයක වර්ගඵලය හොයන්නේ පයි r වර්ග වලින්. හැබැයි මෙතන අර්ධවෘත්තයේ තියෙන පයි r වර්ග පයි r වර්ග දෙකෙන් බෙදන්න ඕනේ. අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්න. හරි. එතකොට ශ්‍රාකාර කොටසේ වර්ගඵලය 77 ගුණ කිරීම 28යි කියලා ලියගන්න පුළුවන්. අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලය පයි r වර්ග ගුණ කිරීම භාගය ලියුවට පස්සේ ඒක පයි වෙනකොට 77 පයි වෙනකොට ලියන්න පුළුවන් 22 බෙදීම 7 r වෙනුවට ලියන්න පුළුවන්. මෙතන විෂිකම්බිය 28යි කියලා තමයි දීලා තියෙන්නේ. අරේ වෙනුවට ලියන්න පුළුවන් 28 බෙදීම 2 තමයි ලියන්න ඕනේ. 28 බෙදීම 2 තමයි මෙතන ලියන්න ඕනේ. සමා වෙන්න මට මේ වැරදිලා මම මේක 22 බෙදීම 2 කියලා තමයි දාලා තියෙන්නේ. හැබැයි මේක එන්න ඕන උත්තරේ 28 බෙදීම 2 තමයි මෙතනට එන්න ඕනේ. එතකොට ඔයාලා දාද්දී මෙතන ආදේශ කරද්දී 28 බෙදීම 2 කියලා දාන්න. මෙතනට එතකොට ආරේවල් දෙකක් තියෙන හින්දා 22 බෙදීම 28 බෙදීම 2 තමයි ගොනු වෙන්න ඕනේ. හැබැයි අර්ධවෘත්තයක් හින්දා ඒක අපෝ භාග්‍යමය කරන්න ඕනේ. ආට එතකොට මේ සමස්ත ප්‍රකාශනය සූඩු කරාම අන්තිමට උත්තරේ සුජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධවෘත්තාකාර කොටසේ වර්ගඵලයෙන් 196 ගුණයක් කියලායි. මතක ඇදුවා මෙතන මම පොඩි මිස්ටේක් එකක් කරලා දෙනවා ආදේශ කරද්දී. මෙතන විෂ්කම්බේ 28යි 28 දෙකට බෙදුනම තමයි අරේ එන්නේ. මෙතෙන් දාලා තියෙන 22 බෙදීම 2 කියලා. ඒක හරි. නිවැරදි කරගන්න ඕන 28 බෙදීම 2 විදිහට. එතකොට ඔයාලට සුළු කරාම 196 ගුණයක් විදියට උත්තරේ හරි.